ඉඳලා අද බැලුවාම ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. ඔබේ ශිල්පය අතින් වගේම ජනතාවගේ ඔබට තිබෙන පිළිගැනීම අතින්. මම මෙතන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. අපි මෙතන අපේ පියවි ඇසින් දකින දේ මේ නර්තනය සජීවීව අප ඉදිරියේ ඉදිරිපත් වෙනකොට අප දකින දේට වඩා වෙනස් ස්වරූපයක් විවිධ කැමරා කෝණ වලින් පුංචි තිරේ ප්‍රේක්ෂකයන් දකිද්දි තියෙන්නේ. ඒ නිසා අපේ තීරණය සමහර විට ප්‍රේක්ෂකයන් සමහර අය ප්‍රශ්න කරන අවස්ථාවන් කෙලින්ම ඍජුවම අපෙන් ප්‍රශ්න කරන අවස්ථාවලුත් තියෙනවා. ඇත්තටම මේක මම හිතන්නේ හොඳ වැදගත් අවස්ථාවක් මේ ශිල්පීන් දෙදෙනාත් ඉදිරියේ තියාගෙන කියන්න. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ මගේ සහෝදරියන් දෙදෙනා දෙපැත්තේ අපිට ලකුණු දීම පිළිබඳ පියවි ඇසින් අපි දකින දේ ඇරෙන්න වෙන කිසිම සාධකයක් බලපෑවේ නැති බවත් කවර ආකාරයකින් හෝ බලපෑමක්. ඒ කියන්නේ මම විශේෂයෙන් මෙතෙන්දී සිරසට ගෞරවයෙන් කියනවා. දැන් අපි මාස 6කට ආසන්න කාලයක් මේ කාර්යයේ යෙදිලා ඉන්නවා. අද දක්වා එක වචනයකින් කවර ආකාරයකින් හෝ අපේ තීන්දුවකට බලපෑමක් වෙන වචනයක්වත් කියලා නැහැ. ඒ නිසා අපේ තීරණ ස්වාධීනයි. නමුත් ඒ තීරණ පදනම් වන්නේ මෙතන අපි පියවි ඇසෙන් දකින දේ මත පමණයි කියන එක කියන්නට ඕනේ. ඊයේ නර්තනයන් දෙක ඇත්තටම මම හිතන්නේ මට දැනුණ විදිහට නෙහාරාගේ රංගනය මට දැනුණත් ස්වල්පයක් ඉදිරියෙන් හිටියා කියලා. මොකද ඒ ගීතය සහ බොහෝ කොට ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ තියෙන ශිල්පීය දක්ෂතාවයන් නිසා මුල් කෘතිය බොහෝම ඊටාම සීරු මාරුවට අනුකරණය කරලා ඊට සමාන ඊට නොදෙවෙනි වෙන රංගනයක් ඉදිරිපත් කළ නිසා නිලන්ති අනිවාර්යයෙන්ම ඊටාම දක්ෂ ශිල්පිනියක්. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඊයේ ඇයට මට ඇය ගැන හැඟුණ දේ තමයි ඇත්තටම මේ තරම් මම ඊයේ මේක සඳහන් කළා මේ තරම් දක්ෂකම් උපතින්ම ලබාගෙන තියෙන ශිල්පිනියක් මෙතෙන්දී ඒවා වඩාත් ප්‍රකට වෙන විදිහේ රංගනයක් ඉදිරිපත් නොකලේ ඇයිද කියන එක මට තේරෙනවා. මොකද මේ අවස්ථාව ඉතාමත්ම තියුණුයි. මේ අවසාන දවස් කිහිපය ඔබ පමණක් නෙවෙයි තව ටික දවසින් අපිත් මෙතනින් සමු ගන්නවා. ඉතින් ඒ නිසා එතෙන්ට අපි ඇවිල්ලා තියෙන මොහොතේ ඉතාම උසස්ම නර්තනයක් ඉදිරිපත් කළපු අවස්ථාවේ ඔබ උපරිම ප්‍රයෝජනෙ නොගත්තද කියලා. ඒ නිසායි මම කියන්නේ සුළු වෙනසක් මම දැක්කා කියලා. නමුත් ඔබ ඊටාම දක්ෂ ඒ වගේම මා කිව්වේ ඔබේ දහදියේ සුවඳ රටට දනවන්න පුළුවන් මට්ටමක ඔය දෙන්නම ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ඔබ දෙදෙනා හරියට මගේ දෑත වගේ කවුරුන් ඉහළට ගියත් මට ඒක සමානයි.
Sirasa Dancing Stars. අද දිනේ මේ තරගෙන් ඉවත් වන්නේ කවුද කියා කීමට පෙර මා කැමතියි ඔබ දෙදෙනාට කියා සිටින්න නිහාරා නිරන්ති ඔබ දෙදෙනාම මේ වේදිකාව Sirasa Dancing Stars වඩාත් සුන්දර කළ දෙපළක් අනිවාර්යෙන්ම ඔබ නතර හැකියාව ඒ දක්ෂතාවය මුළු ලොවක් මේ මිනිට දාන්න මම දන්නවා ඔබ දෙදෙනාම තුළ තිබෙන කැපවීම මහන්සිය සහ උවමනාව මේ තරගෙන් ඉදිරියට යන්න නිහාරා ඔබ හැමදාමත් ධනාත්මකව සිටුවත් ඉවත් වන විට සිනා මුසුමුණෙන් ඉවත් වුවත් මා දන්නවා ඔබේ හදවත හැමදාමත් කියන්නේ තවත් වටයක් හෝ ඔබට ඉදිරියට යෑමට තිබුණා නම් ඔබ සතුට වෙන බව නිරන්ති ඔබත් එසේමයි නිරන්ති ඩයස් කියන්නේ තවන රංගන ශිල්පිනියක් පමණක් නොව අපගේ තවන රංගන ශිල්පිනියන් අතර ඉන්න වඩාත් දක්ෂ නාට්‍ය ශිල්පිනියක් බව අපි කොහොමද දැනගෙන හිටියා නමුත් ඔබ Sirasa Dancing Stars මේ වේදිකාව මත පෑයුවාට පසුව ඔබ කොයිතරම් නාට්‍යයට දක්ෂ බව මුල්ලවක් දැනගත්තා ඒ අනුව තමයි නිරන්ති ඔබ මේ තාක් දුර මේ තරගය තුලින් ඇවිත් තියෙන්නේ නිහාරා නිරන්ති ඔබ දෙදෙනාගෙන් කවුරුන් අද මේ වේදිකාවෙන් සමුගත්තත් අපිට ඔබ දෙදෙනාගේ ඒ මතකය කිසිසේත්ම අමතක වන්නේ නැහැ Sirasa Dancing Stars නරඹන ප්‍රේක්ෂක ඔබ තීරණය කර තිබෙන පරිදි අද දිනේ මේ තරගෙන් මේ වේදිකාවෙන් සමුගන්නේ නිරන්ති ඩයස් සහ නිහාරා අතරින් නිහාරා ඔබ ඔබ වතාවක් මේ තරගෙන් ඉවත් වී තවත් වතාවක් ජනතා මනාපය මතම තරගයට අවතීර්ණ වූ තාරකාවක් ඔවුන්ම නැවත තීරණය කර තිබෙනවා ඔබ සමගත යුතු බව මා දන්නවා ඔබ අද වන විට සෑහීමට පත්වන බව ඔබ ආපු දුර ගැන එනිසා මම ඔබගෙන් කිසි දෙයක් අහන්නේ නැහැ නමුත් මා කැමතියි ඔබ ආදරය කරන නිහාරා පීරිසා අසංග මේ වේදිකාව මත ඔවුන්ගේ නාට්‍ය හැකියාවන් පෙන්වන්න කොයිතරම් කැපවීමක් කළාද කියා මේ මතකය ආවර්ජනය කරන්න Sirasa Dancing Stars මාවත ඔස්සේ නිහාරා සහ අසංග ආවේ